හැක් වෙනවා හැකර් කෙනෙක් ඔයාගේ account මේකට හැක් වෙලා තියෙනවද කොහොමද ඔයාලගේ account හැක් වෙන්නේ හැක් වෙන්න නම් අපේ password username වගේ දේවල් හැකර්ලාට යන්න ඕනේ කොහොමද මේ දේවල් හැකර්ලා අතට යන්නේ අද අපි බලමු මේ වගේ ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක සහ මේවා හැකර්ලා අතට යන්නේ කොහොමද කියන එක ගැන පළවෙනි එක phishing වංජනික Gmail සහ links ඔයාලට ඒවා තමයි මෙන්න මේ phishing ක්‍රමය හරහා ඔයාලගේ username password හැකර්ලා හොයාගන්නේ උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමු කවුරු හරි ඔයාලට mail එකක් එවනවා මේ වෙනකොට ඔයාලගේ Gmail lock වෙලා තියෙන්නේ මෙතන යටින් link එකක් එනවා මේ link එකෙන් ගිහිල්ලා ඔයාලගේ account එකේ lock වෙලා එක unlock කරගන්න කියලා. එතකොට ඔයාලා මෙන්න මේ යටේ වල තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාලගේ username password එක ගහලා ඔයාලගේ account එක unlock කරගන්න හදනවා. but මේකේ තමයි මෙන්න මෙතන ගහන username password තමයි hacker අතට යන්නේ. account එක කිසිම දෙයකින් lock වෙලාවත් කිසිම දෙයක් වෙලා නැහැ. ඔයාගේ username password hackerලට ගන්න ඕන නිසා උරු fake website එකක් හදලා ඔයාලට එනවා මෙන්න මේකෙන් lock වෙනවා කියලා. මේකට ඔයාලට කරන්න තියෙන්නේ account එකේ link එකක් වැරදිලාවත් click කරන්න එපා. හැම වෙලේම ඔයාලගේ account වල two factor authentication එක on කරලා තියාගන්න. ඒ වගේම හැම URL එකකම secure එක ආරක්ෂාව තහවුරු කරගෙන URL වලින් යන්න බලන්න. පටන් ගන්න ටිකක් අමාරුයි. හැබැයි පුරුදු වුණාට පස්සේ මේක ඇත්තටම පුරුදු දෙයක් වෙනවා. දෙවෙනි එක keylogin කියන්නේ ඔයාලා type කරන දේ සටහන් කරගන්න එක. ඒකෙන් වෙන්නේ ඔයාලගේ keyboard එකෙන් type කරන හැම දෙයක්ම මාරම විදියට record එකක් දාගන්නවා යාලා. මේවා ගොඩක්ම අපි දන්නේ නැති ඔය free දෙනවා වගේ software හරහා app හරහා තමයි අපේ devices වලට install වෙන්නේ. එතකොට මේවා අපේ device වල run වෙනවා අපිට ඒක හොයාගන්න කිසිම අවස්ථාවක් නැහැ. මේක ඔයාලා කරන්න තියෙන්නේ free දෙන්නම් කිව්වට free දෙන්නම් එක ගන්න නැතුව මේකට පොඩ්ඩක් හොඳට හොයලා පුළුවන් නම් paid එක free ගන්න නැතුව paid ගන්න. හැබැයි මම ගහක් කියනකො free තමයි. ගොඩක් වෙලාවට track software වලින් තමයි මෙන්න මේ වැඩේ වෙන්නේ. ඒ වගේම ඔයාලගේ device වල තියෙන antivirus software පුළුවන් තරම් update කරලා තියාගන්න. මොකද ඒවා day to day අලුත් virus වලට ගැලපෙන විදිහට update කරනවා. ඒවා අපි දාගත්තේ නැත්නම් ඇත්තට අපේ එක weak point එකක් වෙනවා. තුන්වෙනි එක trust forced attack. මොකක්ද මේ කියන්නේ? මේකදී අපිට පුළුවන් වෙනවා ඔයා user නම් මම hacker නම් මට පුළුවන් වෙනවා ඔයාගේ username password guess කරලා හරියටම identify කරගන්න. ඒ කියන්නේ ඔයාලගේ password එක උපන් දින ID card number එක 1 2 3 4 5 වගේ මේ සරල එහෙනම් ඔයාගේ නම මෙන්න මේ වගේ දෙයක් නම් අපිට පුළුවන් GCM මෙන්න මේ password එක මෙන්න මේ username එක guess කරලා type කරලා බලන්න. ඒක නිසා ඔයාලගේ username ඔයාලගේ password ඔයාලා use කරනවා නම් ඒක ඔයාලට කිසිම සම්බන්ධයක් නැති විදිහකට හදාගන්න. හොඳ symbols numbers මේ වගේ strong password එකක් දාගන්න ඔයාලගේ password වලට. digital ආරක්ෂාව තමයි මේ වෙනකොට අපිට වැදගත්ම දේ වෙන්නේ. මොකද ඔයාලගේ ගෙදර දොරට අබු 10ක් දාලා තිබ්බත් වැඩක් නැහැ. මේ අතේ තියෙන ෆෝන් එකෙන් අපිව ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන් අද වෙනකොට. ඔයාලා කියන ඕනම දෙයක් ඔයාලගේ ගෙදර ඕනම දෙයක් දැනගන්න බලා ගන්න පුළුවන්. මෙන්න මේ අතේ තියෙන device එක හරි hacker කෙනෙක් hack කරනවා. ඒක නිසා පුළුවන් තරම් මෙන්න මේ digital security කියන එක ඔයාලා අනුගමනය කරන්න. මේ ටික ටිකක් ඔයාලා use කරලා බලන්න. ඔයාලගේ අදහසක් අපි comment section එකේ තව මේකට මොනවා හරි add වෙන්න උනත් ඒක අපි comment section එකේ දාගෙන අපේ යාළුවොත් එක්ක බෙදා ගන්න පුළුවන් ඔයාලට.